වගේ ඩ්‍රයි ඉන්පුට් එකක් දුන්නාම අතිතරම් ප්‍රමාණයක් යාට වතුර දෙන්න ඕන සමර්ථය කොහොමද? හරි ඉතින් අපේ රැකෙන්න හදලා තියෙන කඩේ පේන්නේ ඩොක්ටර්. හරි ආදරේ ඒ වගේම මෙයා හරිම කීකරු කෙනෙක්. ඒ වගේම යාට ගොඩාක් මේ කියලා තියෙනවා ඒ අනුව යා වැඩ කරන්නේ. සිත් වෙන්න පුළුවන්, ස්ටේ වෙන්න පුළුවන්, රෝල් වෙන්න පුළුවන්. ගොඩාක් ඒවා තියෙනවා. පුංචි බබාලාට ගොඩාක් හරි නැනි ඩොග් කෙනෙක්. ඇත්තටම මෙයා මට හම්බුනේ මේ වෙබ් එකකින් තිබුණා මේ සෝෂලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඒකදාට මේ විදිහට ඔබට මතක තියාගන්න පෙත් පේරන්ට් කෙනෙක් විදිහට ඔබට පෙත් කෙනෙක් ඇති කරනවා නම් ට්‍රේනින් කියලා කියන්නේ අත්‍යවශ්‍යම කාර්යයක්. සෝෂලයිස් කරලා ඊට පස්සේ යාම ට්‍රේන් කරන එක කෙනෙක් විදිහට ඔබට කරන්න අත්‍යවශ්‍යයි. පොඩි දෙනෙක් හිතනවා ට්‍රේන් කියලා කියන්නේ නිකන් අපි කතා කරපුවම එන එක යන්න කිව්වම යන්නේ කියලා. සමහරවිට නම් දාන්නේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා සමහරවිට මට ඒක මතක වෙච්ච එක කියන්නේ මේ මගේ පොකට් එකේ නමක් දාලා මගේ සෝෂල් මීඩියා වල දැම්මා ෆොටෝ එකක් දාලා හොඳට මෙයාට සූටබල් නේම් එක මොකක්ද කියලා. ඉතින් ඒක නම් මම හිතුවා ડોක්ටර් සංජය මාස්ටර් මට කමෙන්ට් එකක් දැම්මා සමාධි මේ ඉන්න නමක් තමයි යා යූස් කරන්න ඕනේ ඒක තමයි යාට හරියට yes කන්වීනියන්ට් නේම් එක. ඇත්තටම ගෙදර සුන්දරවම නමක් දාන්නේ මම දැකලා තියෙන ගොඩක් කට්ටිය නම් දාන්නේ කිසිම දැනුමක් නැතුව. දැන් විශේෂයෙන් ආදරෙන් දාන. ඇත්ත ඔයගොල්ලෝ ආදරේ නමුත් එයාට හඬ ඇහෙනවා. සමහරව නම් දාන්න ගොඩක් හොඳයි අන්තිමට ඕ ආ කියලා වගේ හිතන දේවල් හොඳයි. හැබැයි සමහරව නම් දාන කමාන්ඩ් එකට සමානයි. දැන් අපිටම එයාම කමාන්ඩ් ඇදලා ගෝ කියනවා. ඒ ගෝ කියන එක සමානව අපි නමක් ගන්න දෙයිද අපි ගාවට. එන්නේ නැහැ. ඊළඟට ගෙදර හැමෝම වඩා හොඳයි එක නමක් පාවිච්චි කරනවා. අම්මෝ සමහරවල් ඉන්නවා නේද? අපි දැන් සුදු කියනවා නේද? යන්න තියෙන එකම නම අපිට මොකද නැගේ ජෙනි කියනවා. ජෙන්න කියනවා, ජෙනි කියනවා, ජෙනුවා කියනවා. ගෙදර එතකොට ඇත්තටම යක් කන්ෆියුස් වෙනවා. දැන් මගේ නම මොකද කියලා ගිහිල්ලා අහන්නද? ඒ නිසා ගෙදර හැමෝම එක නමක් පාවිච්චි කරන්න. අර පොදු කමාන්ඩ් වලින් එහාට ගිහපු නමක් පාවිච්චි කරන්න. අර අන්තිමට බ්‍රූනෝ ඒ වගේ නම් හොඳ ඕ ආ කියන එක කියන්නේ හොඳ සමහරු දානවා මේ මොකක්ද කියන්නේ වාසකමක් එක්කම නමක් දාන. එහෙම දැම්මම එයාට තේරෙන්නේ නැහැ. ඔබට එයාට කමාන්ඩ් එකක් දෙනවා ඉන්න කියන්න ඒ කමාන්ඩ් වලට ගැලපෙන විදිහට නමක් දාගන්න එක තමයි වඩාම වැදගත්. තවත් ඕනනම් ඔබට හොඳයි පශු වෛද්‍යවරයෙක්ගෙන් කියනහම ડોක්ටර් මම මෙයාට නමක් දැම්මම මෙන්නවා මේ වගේ. මොකද සමහරු නමක් දාලා ටික කාලෙකින් ඉතින් ඒක ඉන්නවා. ඊළඟ ආයෙ නම වෙනස් කරනවා. එහෙම කරන්නේ නැතුව යාට නමක් දාන්න පොඩි කාලේ නමක් දාගන්න. ඒ නමක් දාලා මම කියන කර්මකාරණ ටිකක් පොඩ්ඩක් සැලකෙන්න හොඳයි. දැන් මෙයාට නම් දාලා තියෙන්නේ අතන මෙයාගේ ඉතිහාට හරියට නම හරියට. මාතෘකාවේ ඩ්‍රැගන් කියලා ගොඩක් ඩ්‍රැගන් ටයිප් එකක් හදලා තියෙනවා. ඒකට හරියම ලොකුයි. ඒ වගේම හැබැයි ඩ්‍රැගන් කෙනෙකුගේ අර සරදානි නම් නැහැ. හරියම ආදරණීය හදලා කියන්නේ ෆිෂර් එක්ක ප්‍රවේශ කරන්න. තෝයි එකත් එක්ක සෙල්ලම් කරන්න. තෝයිගේ මනස යා හොරලා ඉන්නවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් එක තමයි මෙයා වෙන ට්‍රේන් කෙනෙක්. ડોක්ටර් කන්නා සතුටු කාරණාව මොකද දැන් මෙච්චර විශාල පිරිසක් නැත්තේ එයා ඉන්න කිසිම කලබලයක් නැහැ. ඒ වගේම සමහරවිට විද්‍යාවේ පාවිච්චි කරන ඇක්සසරිස් දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් මේ ඇක්සසරිස් පාවිච්චි කරන්නේ දන්නේ නැහැ. ආඩස් එකක් කියන්නේ මොකද්ද? චේන් එකක් කියන්නේ මොකද්ද? බෙල්ට් එකක් කියන්නේ මොකද්ද? ඊළඟට ඒගොල්ලන්ට පාවිච්චි කරන ටොයිස් කොහොමද පාවිච්චි කරන්නේ? ඊට පස්සේ ඒගොල්ලන්ට පාවිච්චි කරන ෂැම්පූ මේ වගේ අද මේ පෙට් එක්ස්පර්ට් වල ආවොත් ඒ වගේ දේවල් ගොඩාක් දැනගන්න ඕනේ. විශේෂයෙන් ඇක්සසරිස් ඇත්තටම මේ හාඩස් එක පාවිච්චි කරද්දී ගොඩක් එයාට කන්වීනියන්ට් එකක් තියෙනවා. ගොඩාක් අපි ඒක පාවිච්චි කරලා එයාට පහසුයි. අපිටත් පහසුයි. හරිද?
මොකද ට්‍රේන් කරගන්න අපිට ලේසි ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපිට මේ චේන් එක මොනවත් තෝරන්න නැතුව සමහර ඒගොල්ලෝ අරන් යන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ හොඳ පුහුණුවක් පමණයි. හොඳ ට්‍රේනර් කෙනෙක් වාගෙන ඔයගොල්ලෝගේ සරෝදින ට්‍රේන් කරගත්තොත් සමහරවිට එහෙම අවශ්‍ය නිසා. ඒගොල්ලන්ගේ ධනකරණ එක ඒව සාමාන්‍යයෙන් අපි දැන් තාම අපි හරි විදිහට ඔයගොල්ලෝ බලන්න අන්තර්ජාලයේ තියෙන මේ අපේ වයස සහ ඩොග් කෙනෙක්ගේ වයස කොහොමද යන්නේ කියන එක නේද? ඒක එයාට අවුරුද්දයි මාස 7යි. ඔව් සාමාන්‍ය මට හිතෙන අවුරුද්ද ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 15 14 15 වගේ සාමාන්‍ය කියන වයසේදී මට හරියටම මතක නැහැ. මට මතක විදිහට අවුරුදු 15 වගේ 15 16 විද්ද ඔයගොල්ලෝ දන්නවා ගෙදර කොහොමද ඒගොල්ලෝ කියලා. තාත්තාගේ කාර් එක ගන්නවා අම්මගේ නේද? හැම දෙයක්ම අරගෙන එහෙම සෙල්ලම් කරන වයසක ඉතින් ඒගොල්ලෝ ඒ වයසේදී අපි නිසි පුහුණුවක් ලබා දෙනවා නම් ඒගොල්ලන්ට නිසි විදිහේ දේවල් කරනවා නම් ඒකට බොහොම හොඳයි. එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න බෙඩ් පේරන්ට්ස්ලා සමහරු කියන අම්මෝ මම නම් ආයෙ බල්ලෝ හදන්නේ නැහැ. ඔව්. ඒකට හේතුව මේ බල්ලෝ හදන්න අමාරුකම නැත්නම් පෙට් කෙනෙක්ව ගෙදර හදන්න තියෙන අමාරුව නෙමෙයි සමහරලාට ඕගොල්ලෝ දැනුවත් බලන්නේ නැතිකම. විශේෂයෙන් මම දේවරුවෙක් කිව්වා. ඕගොල්ලෝ අසනීප වෙලා සමන්ති අපි ළඟට දැන් පශු වෛද්‍යවරුන් ඉඳලා මම නම් මේ සමාගමේ පශු වෛද්‍යවරයා ප්‍රැක්ටිස් කරන ડોක්ටර් කෙනෙක් ළඟට යද්දී ගොඩක් කට්ටිය අර රෝග ලක්ෂණ ටික සමහර දේවල් හංගනවා. කොච්චරකම් හංගන්න නැති වෙනවද මම කියලා අහුවම ඊයේ නෑ ඉඳලා. සමහර ගෙදර පොඩි කෙනෙක් නෑනේ තාත්ති මෙයා දැන් සතියක් විතර කෑවේ නෑනේ කියලා කියනවා. ඒක නිසා ඔබේ පශු වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ අසනීපයක් වෙලා යනවා සමන්ති අපි මෙයාගේ සම්පූර්ණ හිස්ටරි මොකද එයාට කතා කරන්න බෑ. ඕගොල්ලෝ තමයි පේර. එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යෙන් එයාට සෑම දෙයක්ම පශු වෛද්‍යවරයාට දැන දෙන්න ඕනේ. බොහොමස්තුතියි ડોક્ટર සංජය මාස්ටර්ට රෝයල් කැනින් ආයතනයේ අපේ නිර්මාණතුමන් ඒ වගේම එතුමන් අපේ රටේ ඉන්න අති දක්ෂ